හලෝ කොහොමද කට්ටිය? හොඳ ඉන්නවද? අද අපි ආව රැකව බීච් එකේ ඉන්නේ. කවුරුවත් වැඩි ඉන්නේ නැති view point එකක් හොයාගෙන ආවා. එතන නිකන් ගම්මෝයක් වගේ එකක් තියෙන්නේ. කලපුවද්ද මන්ද. ලොකුවට දන්නේ නැහැ. මේ මැප් එකත් මෙන්ෂන් කරලා නැහැ මෙතන. ලස්සනයි මෙතන. වැලි එහෙම අමුතුම ලස්සනක් තියෙනවා. සද්ද එනවත් දන්නේ නැහැ මම බීච් එකේ ඉන්නේ ඉතින් සද්දෙත් එක්කෙනෙක් මාළු වලන නේද? එතෙන්ට යන්න? දෙන ගමන් යනවද? කලපුව කොයි නේද? අර අංකල්ගේ විස්තර අහන්න තිබ්බ නේද කියනවා. යන්න පුළුවන් නේ බැවෙන්න දෙන්නේ නැති වෙන්නේ. යන්න පුළුවන් දන්නේ නැහැ එතන කොහොමද වෙනවා. බැලන්ස් අංකල් දෙය යන්න පුළුවන් දෙය හැබැත්තේ. ජමුරු නෑ නේද? ඉස්සුලා අංකල්ලානේ. රම්ම නෑ රාවලා තමයි. මෙයාට කොහොමද කියන්නේ? මෙයාට කොහොමද කියන්නේ? කහද මොකද? මේ කලපුවද මේක? මේ කලපුවලු. කහද මොකද? කහද මොකද? කෙනෙක් මාළු වලන. අන්කල් ඉස්දැල් කියන්නේ මේකට නේද? ඉස්දැල්. නෑ නේද මාළු? චූටි පැටියෙක් ඉන්නවනේ. පොඩි මාළුවෙක් කිඩි චූටි. අංකල් කැමරේ නේ මෙතන. එහායින් දෙන්න ඕනේ. ඔබ try එකක් දෙනවා අංකල් නම් කියන කැමර නැහැ කියලා. ඔස්කර්නත් බෑ. කැමර නැහැලු අංකල් කියලා. ඉතින් බලන්න. Finally, kau terawa. என்ன? අපි ආවේ නේද? ගැඹුර නැත්තේත් නෑ පොඩ්ඩක් ගැඹුරයි රැලෙත් එක්ක බස්. දැල්ලේ තියෙන්නේ මේ. ඇයි කොක්කම යනවා. බාහිර විතර ලස්සන. නයිස් ස්පේස් එක. මම කෙනෙක් ඇහෙනවද දන්නේ නැහැ වලද? සද්ද වැඩි. බලන්න lagi banget nih kali lihat layers තියෙන යාළුවනේ බලන්න චූඩි කට්ට හලුවක් මේක ගමේ කෙනෙක් කිව්වේ ඔය දැන් අපි ඉතින් මැප් එකේ තිබිලා දැකලා ආවා ඔන්න උන්ටයි තත්ත්වේ
ඉස්සර. යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ. මෙතනින්. වැඩි වෙයිද දන්නේ නැහැ නේද? ඒ වුණත් යන්න වෙන්නේ නැහැ. ඒ වුණත් යන්න වෙන්නේ නැහැ. නැවතිලා තියෙන බයටද? අපි එද්දි බය වෙලාද කොහොම නැවතිලා. මේ වැලි වල පාට් නේද? වැලි අමුතුයි නේ. ලස්සනයි නේ. මරු. එන්න ඕනේ දාලා මේ ස්ටැට් එක. ක්‍රිකට් ගහන්න පුළුවන්, වොලිබෝල් ගහන්න පුළුවන්. මේ එහෙන හાર્ඩ් වැල්ලක් තියෙන්නේ. අර බහින්නේ නැහැ ගොඩක තුලට. ඔයාලා අල්ලන්නේ මාළුද? ඔතන සැරේට වහින්න ඕන මාළු වෙන්න මේක වහින්න ඕන ගොඩක්. හයියෙන් එන්න බහින්න ඕනේ. එනේ මේ මුහුද මාළුද නැත්නම් මේ අලකුයෝද? ආහා. කොමුල් සාමාන්‍යයෙන් අහුවෙන්නේ? පරව වෙනෝනේ. පරව කණ්ඩේනෝනේ කෑම මේ නේවා. මේක වහින කාලේ කන්නනේ. ආහා. පොග්‍රිසුම තමයිද? පොග්‍රිසු නෑනේ. සන්සෙට් එක සෙට් වෙයිද? සෙට් එක වගේ. ඉතින් උනේ. ඔව්නේ. මේට ගිහිල්ලා අරට පොඩක් ගිහිල්ලා ආයේ මේ හරියට. බණ යාළුනේ වැල්ල. ඒ වෙරලා හරි වෙනස්. කවුද ලස්සනක් තියෙන එක? අපි දන්නෙත් නෑ අපි නිකන් මැප් එකේ බලලා ආවේ. වි පොයින්ට් එකක් තිබ්බා අපි ආවා. ලස්සන බෙත්තක්. අර දැල් ගහන කට්ටිය කිව්වා වහින කාලෙට ගෝ මේ මාළු වහු වෙන්නේ. එනේ වැස්සත් එක්ක වතුර වැඩි වෙනවානේ. එතකොට ගෝ මාළු වහු වෙන්නේ. එතකොට ගෝ ඔන්න ඕන. හැංගිට ලස්සන දැනක්. තල වෙලා. මොනවද දන්නේ? අපි යන යාළුවනේ ආ පැත්තට බලන්න. ලයිට් එකක් ගියා. අර සන්සෙට් එක සෙට් වෙන ලයින් එකක් තියෙනව නේද? අදවත් සන්සෙට් එක නැති වෙන්නේ නේද? මේ සුදු පාටයි මේ කොළ පාටේ කම්බිනේෂන් එක නේ. බලන්න කොහොමද? ඒක අමුතුම වයිබ් එක. පොඩි ලස්සන තනකොළ වර්ගය. හරි ලස්සනයි. මේකේ මල් පිපෙන වෙන මලක් තියෙනවා. මේ වගේ පොඩි ලස්සන මලක් පිපෙන. ලස්සන.
අපි දාඩියක් ඉස්සරහට යනවා. ඒක ලස්සනයි වගේ ටිකක් ඉස්සරහ. පානු ලස්සනයිද කියලා. කලවරලා තියෙන යාළුවනේ. අපි යන්න ඇදුවේ. දවස ගෙවුණා. ලස්සන බීච් එක. වව්. ලෝ සන්සෙට් එක සෙට් වෙනකොට ලස්සනයි ආදරි කතා. බලාපු වලට ඉර එළිය වැටලා 아무තු ලස්සනක් තියෙනවා. කුරුල්ල යනවා. මෙහා විතර කුරුල්ල සද්ද නම් අඩු වෙඩි එක. කලුවක් තිබ්බට කුරුල්ල සද්ද අඩුයි. අපි ඉතින් තව ලස්සන දගෙන යන ඊළඟ වීඩියෝ එකෙන් සෙට්